අද මම මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ මේ දවස්වල බොහෝ දෙනෙක් අතර කතාබහට ලක් වෙලා තියෙන ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන රඳවා ගැනීමේ බද්ධෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා. මේ රඳවා ගැනීමේ බද්ධ නිසා මොකද්ද වෙන්නේ කියලා සරලවම කියනවා. ඔයාලා බැංකුවක දාලා තියෙන මුදල් වල බැංකුවෙන් පොලි මුදලක් ගෙවනවා. අන්න ඒ හම්බ වෙන පොලියෙන් 10% ප්‍රතිශතයක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අය කරගන්න. මීට කලිනුත් මේ බද්ධ ක්‍රියාත්මක වුණා. ඒක 5% වගේ ප්‍රතිශතයක්. නමුත් 2025 අප්‍රේල් 1 වෙනිදා ඉඳන් මේ බද්ධ 10% දක්වා වැඩි කරලා තියෙනවා. උදාහරණයකින් කියනවා නම් අපි හිතමු ඔයාගේ ඉතිරි කිරීමේ ගිණුමට හෝ ස්ථාවර ගිණුමට මාසෙට රුපියල් 10000ක පොලි මුදලක් හම්බුණා කියලා. නමුත් මේ 10%ක බද්ධ ක්‍රියාත්මක වීම නිසා ඔයාට දැන් හම්බ වෙන්නේ රුපියල් 9000ක් පමණයි. ඒ කියන්නේ මේ 10% නිසා ඔයාට රුපියල් 1000ක් ඔයාගේ පොලි මුදල අඩු වෙලා තියෙනවා. දැන් ඔයාට තේරෙනවානේ මේ බද්ධ නිසා ඔයාගේ පොලියට වෙලා තියෙන දේ. ඉතින් මේ 10%ක සඳවා ගැනීමේ බද්ධ අඩු නොවේ බැංකුවෙන් ඔයාලාගේ තැන්පතු වලට ලබා දෙන සම්පූර්ණ පොලිය අතට ගන්න පුළුවන්. මේකට කරන්න තියෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හඳුන්වලා දීලා තියෙන අයදුම් පත්‍රයේ පුරවලා ඔයාලගේ ගිණුම් තියෙන සියලුම බැංකු වලට බාර දෙන එක විතරයි. මේ අයදුම් පත්‍රය බැංකුවෙන් ඉල්ල ගන්නත් පුළුවන්. නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවෙන් ලබා ගන්නත් පුළුවන්. නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදේශීය කාර්යාලයකින් ලබා ගන්නත් පුළුවන්. සමහර විට මේ වෙනකොට මේක පොත් කඩවල කමියුනිකේෂන් වලත් ගන්න තියෙන්න පුළුවන්. හැබැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මේ සඳහා කොන්දේසි කිහිපයක් දාලා තියෙනවා. පළමු හා ප්‍රධාන කොන්දේසිය තමයි වාර්ෂික ආදායම ලක්ෂ 18ට වඩා අඩු අයට පමණක් මේ බදු සහනය ලබා දෙනවයි කියන එක. සරලවම කියනවා නම් කෙනෙකුට වාර්ෂිකව ලබන මුළු ආදායම, ඒ කියන්නේ වැටුප් ආදායම, තැන්පතු වලින් ලැබෙන පොලි ආදායම, ව්‍යාපාරයක් කියනවා නම් ඒකෙන් ලැබෙන ආදායම, පොවිතැන්ෙන් ලැබෙන ආදායම, යම්කිසි කුලී ආදායමක් කියනවා නම් ඒන් ලැබෙන ආදායම ආදී සියලුම ආදායම් මාර්ග වලින් ලැබෙන ආදායම් වල එකතුව වර්ෂයට ලක්ෂ 18ට වඩා අඩු විය යුතුයි. මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. ඕනෑම කෙනෙක්ට තමන්ගේ වාර්ෂික ආදායම ලක්ෂ 18ට වඩා අඩුයි කියලා ස්වයං ප්‍රකාශන පත්‍රයක් බැංකුවට බාර දෙන්න හැකියාවක් තියෙනවා. නමුත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කියන විදිහට මේ ඉදිරිපත් කරන තොරතුරු වල නිවැරදිතාවය ඔවුන් පරිගණක පද්ධතියක් කරහා විමර්ශනයට ලක් කිරීමක් සිදු කරනවා. ඉතින් ඒ විමර්ශනයේදී ඔයාගේ වාර්ෂික ආදායම ලක්ෂ 10ට වඩා වැඩි කියලා අනාවරණය වුණොත් මේ ඉදිරිපත් කරන ස්වයං ප්‍රකාශය අවලංගු වෙනවා විතරක් නෙමේ ඔයාට දඩ මුදලක්ද පැනවීමට කටයුතු කරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසලා තියෙනවා. ඉතින් මේ ගැන සැලකිලිමත් වුණොත් හොඳයි කියලයි මට හිතෙන්නේ. මේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හඳුන්වා දීලා තියෙන මේ ස්වයං ප්‍රකාශය සම්පූර්ණ කරන්න තියෙන දේවල් මම පොඩ්ඩක් සරලව පැහැදිලි කරන්නම්. පළමුව මේ අයදුම් පත්‍රයේ වම්පස ඉහළින් බැංකුවේ නම සහ ලිපිනය දාන්න තියෙනවා. ඊළඟට ඔයාලගේ නමින් බැංකුවේ තියෙන ගිණුම් වල ගිණුම් අංක සටහන් කරන්න තියෙනවා. ඒ වගේම බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය, ඒ කියන්නේ පින් අංකය සටහන් කරන්න තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණ නම සහ ලිපිනය. මෙන්න මේ තොරතුරු ටික නිවැරදිව සම්පූර්ණ කරලා අස්සන යොදා බැංකුවට බාර දෙන්න ඕනේ. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසන ආකාරයට මෙම ස්වයං ප්‍රකාශය වළංගු වන්නේ එක් තක්සේරු වර්ෂයක් සඳහා පමණයි. මේ තක්සේරු වර්ෂය ගණනය කරන්නේ සෑම වසරකම අප්‍රේල් මාස පළමු වන දින සිට ඊළඟ වසරේ මාර්තු 31 වෙන දින දක්වා වන මාස 12ක කාල සීමාව සඳහායි. ඉතින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කියන විදිහට ඔයාලට සිද්ධ වෙනවා මේ ස්වයං ප්‍රකාශනය සෑම වසරකම ඉදිරිපත් කරන්න. තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය, ඒ කියන්නේ ටින් අංකය නැති කෙනෙක්ට වුණත් මේ ස්වයං ප්‍රකාශය බැංකුවක් වෙත බාර දෙන්න දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව අවසර දීලා තියෙනවා.
මේ බදු සහනය ඇතුලේ විශ්‍රාමික ඔබට අමතර වාසියක් සලසලා දීලා තියෙනවා. ඒ කියන්නේ වාර්ෂික ආදායම ගණනය කිරීමේදී විශ්‍රාම වැටුප නොසලකා හරින්න ඉඩ දීලා තියෙනවා. විශ්‍රාමික ඔබ වාර්ෂික ආදායම ගණනය කිරීමේදී ඔබගේ විශ්‍රාම වැටුපෙන් ලැබෙන ආදායම හැර අන් සියලුම ආදායම් මේ ගණනය කිරීම සඳහා එකතු කරගත යුතු වෙනවා.